ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඒ වගේම පින්වත් දරුවනි. හෝරාවක වගේ කාලයක් තමයි, ඒ කියන්නේ පැයකටත් අඩු කාලයක් තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නට තියෙන්නේ. කන් යොමු කරගෙන දහම අහන්න ඕන. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ තේරෙන එක වෙනම පිනක්. ධර්මයේ අහන එක වෙනම පිනක්. අහලා නැද්ද බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ බ්‍රහ්මස්වරයේ මිහිරට ගෙම්බෙක් බණ අහගෙන හිටිය කියලා. එඬේරෙක් ඇවිල්ලා කෙවිත බිමට තද කරලා ඒකට හේතු වෙලා බණ ඇහුවේ. ඒ කෙවිත තිබ්බේ ගෙම්බගේ ඇඟ උඩ. බණ අහපු පිනට දෙව්ලොව ඉපදුනා කියලා අහලා නැද්ද? එතකොට ගෙම්බට මනුස්ස වචන තේරෙනවද? කන් යොමු කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ වනාහි නොතේරුණත් පින්ඵල උපද්දවනවා. නමුත් ඔබට තේරෙනවා. ඔබට තේරෙනවා. ඒ නිසා කන් යොමු කරගෙන ධර්මය අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයා උපතින් උපතට යනවා. මැරෙනවා උපදිනවා. මැරෙනවා උපදිනවා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ යන දීර්ඝ සංසාරේ කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ඒකට කියනවා සසර කියලා. මේ සසර හැදෙන වැඩපිළිවෙලට කියනවා හේතුඵල ධම කියලා. එතකොට හේතුඵල ධම කියන එක පටිච්ච සමුප්පාදය කියන එක කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් තොරව පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන වෙන කිසිම ධමයක් ලෝකේ නැහැ. සමහර ආගම් තියෙනවා, සමහර ආගම් තිබිලා තියෙනවා. මේ ලෝකේ මිනිස්සයා ඉපදිලා ඔහෙ ගිහිල්ලා එහෙම නතර වෙනවා. එහෙම නිවන් දකිනවා. ඒ නිසා උඹලා අමුතුවෙන් කුසල් කරන්න ඕන නැහැ. අමුතුවෙන් මේ පින් කරන්න ඕනේ නැහැ. මේ ඉපදුන ජීවිතේ හොඳට ගත කරන්න කියලා කියපු දහම් ආගම් තිබුණා. ඊට පස්සේ සමහර ආගම් තිබුණා උදේ පාන්දරම නැගිටලා හිස හැරුණාතේ යන්න. යනකොට ඔබ ප්‍රපාතයකින් වැටුනොත් ප්‍රපාතේ මං අරින්න එපා. ඒකෙන් වැටෙන්න. වැටිලා මැරුණොත් එහෙම ඔබ නිවනටපත් වෙනවා කියලා. ඒ වාගේ ආගම් තිබ්බා. ඊට පස්සේ මේ විදියට නොඑක් දේවල්. ඊට පස්සේ තවත් මේ දහමක් ලෝකෙ තිබ්බා. ඔබව යම්කිසි කෙනෙක් මැව්වා නම් ඒ මවපු කෙනා විසින්ම ඔබව මේ දුකෙන් නිදහස් කරાવી කියලා. මිසක්කා මිනිස්යාගේ හොඳ කර්මයට හොඳ විපාකත් නරක කර්මයට නරක විපාකත් සසරේ ඇවිද යන බවවත් කවුරුත් කතා කළේ නැහැ. පින්වත්නි, සමහර රටවල කතා වෙනවා මිනිසයා ඉපදුනාට පස්සේ මිනිසයාට ජීවත් වෙන්න ඕන. එහෙනම් ආකාශයේ යන සියල්ල ආහාරයට ගන්න එකක් හැර, ජලයේ යන සියල්ල ආහාරයට ගන්න එකක් හැර, පෘථිවියේ ඇවිද යන දේවල් අතර එකක් හැර අනිත් සියල්ල ආහාරයට ගන්න. ආකාශයේ යන ගුවන් යාන ආහාරයට ගන්න එපා කිව්වා. පක්ෂියෙක් යනවා නම් ගනින්න කිව්වා කෑමට. ජලයේ යන බෝට්ටු නැව් ආහාරයට ගන්න එපා කිව්වා. අනිත් ඔක්කොම ආහාරයට ගන්න කිව්වා. මම හිතේ තායිවාන වගේ රටවල් වල ඒ තියෙන දර්ශනයක් ඒ. මිනිස්යාට ආහාර පිණිසයි ඒ සත්වය සකස් වුනේ කියලා. අන්න ඒ ලෝකේ ওই විදියට කතා වෙන ලෝකේ, ওই විදියට දර්ශන තියෙන ලෝකේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ සසරේ ඇවිදගෙන යද්දී අපි තිරිසන් ලෝකවල ඉපදුන වාර අනන්තයි. പ്രേත ලෝකවල ඉපදුන වාර අනන්තයි. දෙව්ලොව ඉපදුන වාරත් අනන්තයි. බඹලොව ඉපදුන වාරත් අනන්තයි. ඒ වගේම කුකුළු වෙලා ඉපදිලා අපේ බෙල්ල කැපෙනකොට ගලා ගිය ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට කුකුලෙක්ගේ බෙල්ල කැපුවාට පස්සේ එන ලේ ප්‍රමාණය
සතර මහා සාගරයේ ජලයට වැඩි වෙන්න කොච්චර අපි කුකුල්ලෝ වෙලා ඉපදිලා තියෙනවද? එළුව වෙලා බෙල්ල කපනකොට ගලා ගිය ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි හැම එළුවෙක්ගෙම බෙල්ල කපන්නේ නැහැ. එහෙනම් මේ සසරේ අපි එළුව වෙලා කොච්චර ඉපදිලා තියෙනවද? මේ සසර ඊටමත් දීර්ඝයි. එතකොට මේ කතා ඒ දීර්ඝ වූ සසර සකස් වුණේ කොහොමද කියලා සසර සකස් වෙන වැඩපිළිවෙලට කියන නමක් තමයි පින්වතුනි පටිච්ච සමුප්පාදය කියන්නේ. ඊළඟට මිනිස්සු දුක් විඳිනවා. ඒ දුක් විඳ මේ ජීවිතේ හඬමින් වැළපෙමින් ජීවිතෙන් ජීවිතයට පත්වෙමින් මේ මිනිස්සයා වෙලා ඉන්න කෙනා ඊළඟ ජීවිතේ නිරේ උපදිනවා. ගිනිදැල් මත දැවෙනවා. මේ මිනිස්සයා වෙලා ඉන්න කෙනා ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකේ අසූචිකකා යනවා. මේ තිරිසන් ලෝකේ ඉන්න කෙනා ඇඟේ නූල් පොටක් නැතිව പ്രേත ලෝකවල සා පිපාසාවෙන් දුක් විඳිනවා. එතකොට මෙහෙම මේ විදිහට සත්වයා සසරේ දුක් විඳිද්දී මේ දුක හටගන්න හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ දුක හටගන්න හේතුවට කියන නමක් තමයි පටිච්ච සමුප්පාදය කියලා. දුක හට ගැනීමේ හේතුවට කියන නමක් තමයි පටිච්ච සමුප්පාදය කියලා. ඒ නිසා යම්කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාදය ගැන අහන්න ලැබුණොත් මේ මනුස්ස ලෝකයේදී ශ්‍රවණයට ලැබෙන වටිනාම දෙයක් තියනවාද? පටිච්ච සමුප්පාදය ගැන ඇසීමමයි. මේ ලෝකේ මහා බුද්ධිමත් කෙනෙක් හිටියා. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නෙවෙයි, ශ්‍රාවකයෙක් ගැන. මේ බුද්ධිමත් කෙනාට ගුරුහරුකම් දුන්න සංජය කියලා දැනුම තියෙන කෙනෙක්. නමුත් එක එක දේවල් ලෝකයේ ගැන කියලා දෙනවා. එක එක දේවල් ලෝකයේ ගැන කියලා දෙනවා. රාග, දේශ, මෝහ ප්‍රහාණය වුණේ නැහැ. ජීවිතය ගැන අවබෝධයක් ලැබුණේ නැහැ. ඒ උපතිස්ස නැමැති පිරිවැජියා දවසක් ගමනක් යද්දී තාපසයෙක් විදිහට අතට පාත්‍රය අරන් යද්දී සාන්ත ඉරියව් තියෙන අස්සජී මහරහතන් වහන්සේ දකින්න ලැබුණා. අස්සජී මහරහතන් වහන්සේ දකින්න ලැබිලා වන්දනා කළා. සන්තින්ද්‍රියා සන්ත මානස උක්කිට චක්කෝ. අනේ මුන්වහන්සේගේ ඉරියව් ඊටම සාන්තයි නෙව. මනස ඊටම සාන්තයි නෙව. දැස් බිමට යොමු කරගෙන සිටිනවා නෙව. ඔබ වහන්සේ සංසිඳිලා. කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ තවත් ගුරුවරයෙක් ඇසුරු කරනවද? ස්වාමීනි ඔබ වහන්සේ දන්න ධර්මය මොකද්ද? පින්වත මම ළඟදීන් පැවිදි වුණ කෙනෙක්. ඊළඟට මම ළඟදීන් පැවිදි වුණ කෙනෙක් මම ලොකුවට දහම දන්නේ නැහැ කිව්වා. ඊළඟට මම ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ කිව්වා. කිව්වා විස්තර ඕනේ නැහැ. මොකද්ද ඔය දහම කියලා කියන්න කිව්වා. ඒතර මුළු බුද්ධ ශාසනයම දැන් කියන්න ඕන. මුළු බුද්ධ ශාසනයම පද දෙකක් කළා. මුළු බුද්ධ ශාසනයම ගාථා එක පද දෙකක් කළා. ඉස්සලා මේ උපතිස්සයන් වහන්සේ ඇහුවා උපතිස්ස පරිබ්‍රාජකයා මොකද්ද දහම කවුද ඒක දේශනා කරන්නේ? ඊට පස්සේ මුළු බුද්ධ ශාසනයම පද දෙකක් කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. යමක් හේතුන් නිසා හටගන්නවද ඒකට හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යමක් හේතුන් නිසා හටගන්නවද ඒ හේතුව දේශනා කරනවා කියලා කියනකොට හේතු නැතිවීමෙන් යමක් නැති වෙනවා කියන එකත් අවබෝධ වුණා. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර ධර්ම සේනාධිපති බවට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව පුපුදුවුවේ හේතුඵල ධහම නැමැති ධර්මයයි. ඒතකොට බලන්න ප්‍රඥාවන්තයාට හේතුඵල ධහමක් තියෙනවා කියන වචනේ ඇහුණත් ඇති. එහෙනම් හේතුඵල ධහම නැවත නැවත පටිච්චසමුපාදය ගැන නැවත නැවත ඉගෙන ගන්න අපි ඉන්නවා. අපිට යම් ධර්ම අවබෝධයක් ලැබීම ප්‍රමාදයි නම් ඒකට හේතුව ප්‍රඥාවෙම දුර්වල බවයි. වෙන හේතුවක් නෙවෙයි.
ඒ නිසා පින්වතුනි ප්‍රඥාව උපද්දව ගන්න ඕන. ඒකට මන්ත්‍රයක් වගේ මතුරන්න ඕන මේ පටිච්චසමුප්පාද ධර්මය. මම එහෙම කියන්නේ හිතලා නෙවෙයි. දවසක් මේ ධර්ම ධාතු අවබෝධ කරගත්ත අපගේ ශාස්ත්‍රූ තථාගතයන් වහන්සේ විහාරේ සවැත් නුවර සුවඳ විහිදෙන සුගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා හෙවණැල්ලේ සක්මන් කරනවා. සක්මන් කරලා ඒ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට සිරිපතුල් තඹ පාට නියපතු තියෙන ඒ සිරිපතුල් දෙක පිස දාලා උන්වහන්සේ ආසනිය අසුන් ගත්තා. මේ ධර්ම ධාතුව අවබෝධ කළ තුන් ලෝකේ අසාය මුනිවරයාණන් වහන්සේ සූත්‍රයක් සජ්ජායනා කරන තනියෙන්. මොකද්ද තනියෙන් සජ්ජායනා කළ සූත්‍රේ? අවිජ්ජා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං නාම රූප පච්චය සලායතනං සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. බුදු මුවින් ලස්සනට මේ සූත්‍ර දේශනාව සජ්ජායනා කළා. ඒක අපිට හිතා ගන්න බෑ පින්වතුනි. මේ තවත් කෙනෙකුට දහම් දේශනාව නෙවෙයි. පින්වතුනි පිරුණු කලයකට වතුර වැටෙන්න පිරුණු කලෙන් ඒ වතුර උතුරා යනවා වගේ ධර්ම ධාතු අවබෝධ කරපු තථාගතයන් වහන්සේ ධර්මයේ ඉස්මතු කරන්න ඒ අවබෝධ කරගත ධර්මය උදාන විදිහට පිට වෙනවා. අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඒ දුකේ නැතිවීම මේ ලස්සනට බුදු මුවින් බ්‍රහ්මස්වරයෙන් දේශනා කරද්දී ඒ දහම දේශනා කරද්දී ඒ විහාරයේ අයිනකට වෙලා එක ස්වාමීන් වහන්සේ නමක් අහගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේගේ සක්මනේ ඉදිරියේ අර හෙවණැල්ලට පේනවා අර භික්ෂුවක් මේ විහාරයේ හැපැත්තේ අහගෙන ඉන්නවා කියලා. තථාගතයන් වහන්සේ කතා කළා භික්ෂුව මෙහෙ එන්න. මම සජ්ජායනා කරපු දේ අහගෙන හිටියද? එහෙමයි ස්වාමීනි. මතක තියාගන්න කිව්වා ඒක. කටපාඩම් කරගන්න කිව්වා. ඒක තමයි කිව්වා පටිච්ච සමුප්පාදය. භික්ෂුව කටපාඩම් කරගන්න, ධාරණය කරගන්න නිවනට හරි උපකාරයි කියලා වදාලා. එහෙනම් අපිත් ඒ ධර්මයේ කටපාඩම් කරගත්තොත්, දරාගත්තොත් හරි උපකාරයි. එක දහම් කරුණකට පැය ගානේ, පැය 13ක් අහන්න ලැබෙනවා මේ වස් කාලේ. ඒ එකම ධර්ම දේශනාවක්වත් මං අරගන්න එපා. ඒ ධර්මය ඇහෙන්න දෙන්න. සසරේ ඕපදූප ඇහුණා ඕන තරම්. එපා වෙනකල් ඕපදූප ඇහුණා. දැන් මෙතනින් බැහැලා යන්න බලන්න කාගේ හරි අඩුවක් කියනවා. ඇති ඇහුණ දේවල් අපට නැහැ මේ සසරේ දුක හටගන්න හැටි. සසර දුකෙන් නිදහස් වෙන හැටි අපිට අහන්න බැරි වුණා. ඒ නිසා මේ කන් වලට ඒ කන් ලැබිච්ච පිනේ විපාක හොයාගන්න. ඒ විපාකේ ලබලා දෙන්න. ඒ තමයි පටිච්ච සමුප්පාදේ අහන්න ලැබෙන එක.
ජරා මරණ. පින්වතුනි මේ පටිච්ච සමුප්පාදය කියන එක කිව්ව ගමන් කෙනෙකුට බය හිතෙනවා. බය වෙන්න එපා. බය වෙන්න අනිත් අයගේ ඕපදූප කතා කරන එකට. බය වෙන්න අනිත් අයගේ ඕපදූප ඇහෙනකොට. බය වෙන්න මේ නපුරු ලෝකයේ තියෙන නපුරුකම් ඇස් වලින් දකිනකොට. බය වෙන්න නැවත නැවත ඉපදෙන එකට. බය වෙන්න නැවත නැවත ආයෙත් මනුස්ස ලෝකෙ ඉපදෙන එකටත් බය වෙන්න. මේ ධර්මයට බය වෙන්න එපා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවත් සැනසෙල්ල. බුදුරජාණන් වහන්සේ නොතේරෙන ධර්මයක් කියපු එකක් නැහැ. පින්වතුනි පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල ධම. ඒ නිසා මේ හේතුඵල ධමයේ තියෙන කාරණා 13න් එකක් අවබෝධ කරගත්තත් සියල්ල අවබෝධ වෙනවා. අඹ ගෙඩි ගොඩාක් තියෙන අඹ රෑනක් තියෙනවා. ඒක එක නැට්ටේ තියෙන්නේ. අර එක නැට්ටකට වැදුන ගමන් අඹ ටික ඔක්කොම බිම වැටෙනව නේද? අන්න ඒ වගේ. මේ පරාල 13ක් වගේ මේ කාරණා 13 ඔක්කොම අවිද්‍යාව නැමැති එකම කැණිමණ්ඩලට තමයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ප්‍රඥාව උපද්දවා ගත්තට පස්සේ එක අංගයක් හරියට තේරුම් ගත්තට පස්සේ හිතේ කෙලෙස් දුරු වුණාට පස්සේ අවිද්‍යාව නැමැති කැණිමණ්ඩල සිඳී බිඳී යනවා. ඒතර අර පරාල ඔක්කොම ගැලවිලා යනවා. බුදුරජාණන් වහන්සේ ගමේ ගොඩේ කීල විකුණන අම්මාටන් කුඹුරේ මේ ගවයන් ලවා හාන ගොවියාටත් කැලිකසල ගෙනියන සුනීතටත් ඒ වගේම සොහොනේ මිනිහක බැඳලා තියෙන අවුරුදු 7ක පුංචි දරුවාටත් ඒ වගේම රාහුලයන්ටත් ඒ වගේම මහා පඬිවරුන්ටත් සියලු දෙනාටම එකසේ තේරෙන ධමයක් දේශනා කළා. ඒ පටිච්ච සමුප්පාදය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ තේරෙන තැනින්. තේරෙන තැන මොකද්ද? ජරා මරණ. අපි වයසට යනවා පේනවා. මරණයටපත් වෙනවා පේනවා. එතනින් තමයි විමසන්න පටන් ගන්නෙ. පටිච්ච සමුප්පාද විමසන එක සම්පූර්ණ විදර්ශනා ප්‍රඥාවටයි අයිති. ඒක පුරුදු වෙන්න. පින්වතුනි ජරා මරණ දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළා, විස්තර කළා. දැන් මේ පටිච්ච සමුප්පාදයේ ඒ අංග වෙනම සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ අභිසමය සංයුත්තේ වෙනම තියෙන විභංග සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාව වෙනම විස්තර කරනවා. එතකොට ඒ දේශනාවලට අනුව දැන් බලන්න මේ වයසට යෑම කියන එක විස්තර කරලා තියෙනවා. දැන් අපි අද ජරා මරණ ගැන කතා කරන්නේ. වයසට යෑම ගැන විස්තර කරලා තියෙනවා. යා තේසං සත්තානං. ඒ යා තේසං සත්තානං කියලා මේක විස්තර කරනවා. කතමාච බික්කවේ ජරා. මොකද්ද පින්වත් මහණෙනි ජරාව කියලා කියන්නේ? පින්වත් මහණෙනි යා තේසං සත්තානං ඒ සත්වයන්ගේ තම්මි සත්තනිකායේ ඒ සත්ව ලෝකවල ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල කියන්නේ නිරේ නිරි සතුන්ගේ තිරිසන් ලෝකේ තිරිසනුන්ගේ මනුස්ස ලෝකේ මිනිසුන්ගේ දෙවියන්ගේ දෙව්ලොව දෙවියන්ගේ බඹලොව බඹුන්ගේ. ඒ කියන්නේ මේ පටිච්ච සමුපාදයෙන් ගැලවෙච්ච කිසිම ලෝකයක් නෑ. හැම තැනම පටිච්ච සමුපාදය තියෙනවා. මිනිසයාට ලැබුණ වරප්‍රසාදය තමයි මේක තේරුම් ගන්න ලැබිච්ච අවස්ථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සත්ව ලෝකවල ජරා දිරා යාමක් වේද. ඔන්න අපේ ශරීරය දිරලා යනවා නම් ඒක වයසට යෑමට අයිති එකක්. ජරා ජීර්ණතා කියන්නේ දිරනවා නම්. දැන් ওই වයසක අම්මලා එහෙම පොඩ්ඩක් වැටෙන ගමන් ඇටකොටු කැඩෙනවා. දිරලා. ඊළඟට දත් පොඩ්ඩක් අල්ලපු ගමන් දිරලා. ශරීරේ දිරනවා. හවිහත්තිය නෑ. බරක් උස්සපු ගමන් පාත් වෙලා මෙන්න කොන්ද ටකස් ගන්නවා. දිරලා. ජරා ජීර්ණතා. ඊළඟට කණ්ඩිච්චන් කියන්නේ කැඩෙනවා. දත් කැඩෙනවා. ඊළඟට කෙස් පැලෙනවා. අර කැඩෙන ස්වභාවයෙන් යුක්ත නම් ඊළඟට ශරීරයේ අඩුපාඩු ඇති වෙනවා. ඒ ඉතින් දත් වැටුනම ඉතින් ඔන්න කටේ අඩුපාඩු. කෙස් වැටුනට පස්සේ හිසේ අඩුපාඩු. හම රැලි වැටුනට පස්සේ හමේ අඩුපාඩු. මේ ඔක්කොම ජරාවට අයිති දේවල්.
වයසට යෑමට අයිති දේවල්. ඊළඟට පාලිච්චන් ඇඟපත ගොරෝසු වෙලා රැලි වැටිලා යනවා. ඊළඟට කෙස් ආදිය පැහි යනවා. මේ ඔක්කොම වයසට යෑමට අයිති. ඊළඟට වලිච්ඡතතා විකාර ස්වරූපයටපත් වෙනවා. ශරීරේ විකාර වෙනවා. මේ ඔක්කොම වයසට යෑම. මේ අපි කියමුකෝ අපිට දැන් නිතර දකින්න ලැබෙනවා දානෙ බෙදන්න එනකොට මේ මොකද්ද දානෙ වාජනේ අරන් මේ ඒ වාජනේ මෙහෙම වෙවුලනවා. ඊළඟට මෙහෙම පොඩ්ඩක් හොදි පොඩ්ඩක් බෙදන්න බෑ අත වෙවුලනවා. මේ කලින් ඉස්කෝලේ යන කාලේ හොඳට මේ අර දීසියට පහන තියලා සරස්වතී නැටුම නටපු කෙල්ලෝ වෙච්ච දේවල් අතපය වෙවුලනවා. ඇඟ වෙවුලනවා. මේ ශරීරයට වෙන දේවල් අපි කාටත් ඕක වෙනවා. ඇඟපත වෙවුලන හැම රැලි වැටුන කෙනෙක් දැක්කට පස්සේ හැම ප්‍රඥාව තියෙන කෙනා කල්පනා කරනවා මමත් මේ ස්වභාවයටපත් වෙනවා කියලා. ජරා මරණ ප්‍රශ්නයක් නොවුන කෙනා පටිච්චසමුපාදයක් ගැන විමසන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා ආයුනෝ සංහානි ආයුෂ ගෙවි යනවා. ඉන්ද්‍රියාණං ඇස්කං ආදී ඉන්ද්‍රියන් පරිපාකෝ තමාවට මේ අවනත නැහැ. ඇස්කන් ආදී ඒ නිසානේ කන් ඇහෙන්නේ නැතුව යන්නේ. ඒ නිසානේ ඇස් පේන්නේ නැත. කවුරුත් කණ්ණාඩි දාගෙන ඉපදුන්නේ නැහනේ. දැන් කී දෙනෙක් ඉන්නවද ඇස් කණ්ණාඩි දාන? මේ ඔක්කොම ජරාවට අයිති දේවල්. ආයුෂ ගෙවුණා. මව් කුසේ මේ මවගේ කලලේ බිහි වුණ දවසේ ඉඳලා ආයුෂ ගෙවි ගෙවි යන්නේ නැද්ද? මේ ඔක්කොම ජරාවට අයිති. ඊළඟට අයං උච්චති බික්කවේ ජරා මේක තමයි පින්වත් මහණනි වයසට යෑම. ඒතර දැන් දෙවිවරු දැන් දෙවියන්ගේ දිව්‍ය ලෝකවල උපදින ස්වභාවයක් තියෙනවානේ. දැන් අපිට නම් හොඳටම පැහැදිලි අපි වයසට යනවා කියලා. ඊට පස්සේ දෙවියන්ගේ දිව්‍ය ලෝකවල බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම ලෝකවල මෙහෙම ස්වභාවයක් තියෙන්නේ. දිව්‍ය කුමාරවරු වෙලා දිව්‍ය ලෝකෙ උපදින්නේ අවුරුදු 16 වගේ ස්වරූපෙන් උපදිනවා. ඒකේ තියෙනවා දැන් අටුවාවල විස්තර තියෙනවා. උපදින හැටි දැන් දෙවියා සමීපේ ඔඩොක්කුවට සමීපේ උපදිනකොට දිව්‍ය පුත්‍ර. ඒ දෙවියාගේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා. ඊළඟට දෙවියාගේ සිරියහන් ගබඩාව ඉපදුනොත් ඒවා පාද පරිචායක අප්සරාවක් ගණයකට වැටෙන්නේ. සේනාව අතර උපදිනකොට දිව්‍ය සේනාවට අයිති. ඒ වගේ තරුණ ස්වභාවයෙන් මේ දෙවියා උපදිනවා. නමුත් ඒ දෙවියා ඉපදුන දවසේ ඉඳලා ඒ දෙවියා වයසට යෑමක් නැද්ද? ඒ දෙවියාගේ දිව්‍ය පුණ්‍ය බලයට ලැබුණ දිව්‍ය ආයුෂ ගෙවියන්නේ නැද්ද? එහෙනම් දෙවියන් පවා වයසට යනවා. ජරාවටපත් වෙනවා. ඊට පස්සේ දෙවියන්ගේ අවසාන කාලේ දාඩිය දාන්න පටන් ගන්නවා. ඊළඟට තමන්ගේ දිව්‍ය විමානයේ රුස්සන් නැතුව යනවා. අකමැත්තටපත් වෙනවා. මල් ආදිය පරවෙලා යනවා. මේ ඔක්කොම ජරාවේ ස්වභාවය. දෙවියන් පවා ජරාවටපත් වෙනවා. ආයුෂ ගෙවි යනවා. ඊළඟට සමහර අයට තියෙනවා මේ වයස් කල්යාණේ. ඒ කියන්නේ වයසට යන්නේ නැහැ වගේ ඉතින් තරුණ ස්වභාවයෙම ඉන්නවා. සමහරට අපිත් දන්නේ නැතුව අක්කේ කියලා කතා කරනවා බලනකොට අවුරුදු 60යි. ඒකට එහෙම තියෙනවා. එයා කල්පනා කරනවා මම නම් වයසට යන්නේ නැහැ නේද කියලා. නමුත් එකක් සිද්ධ වෙනවා ආයුනෝ සංහානේ. ආයුෂය ගෙවි යනවා. එතකොට මේ ඔක්කොම ජරාවට අයිති දේවල්. ඔක්කොම ජරාවට අයිති දේවල්. සමහර මිනිස්සු මම දැකලා තියෙනවා ඔය ඍෂිවරු ගැන කතා කරනකොට අවුරුදු 2000 3000 ඉන්න ඍෂිවරු ගැන කතා වෙනවා. නමුත් ඒ ඍෂිවරුන්ගේ කතාව මෙහෙම කතාවක්. ඒ ඍෂිවරු ඇත්තටම මැරෙනවා. නමුත් ඒ සමහර ඍෂිවරු ඖෂධ වාගේ දේවල් පාවිච්චි කරලා මේ ශරීරය මෙහෙම තියෙනවා. ඒතර ඒ ඍෂිවරු මැරිලා ගියාට පස්සේ එක එක දේව නිකායවල වල එක එක භූත නිකායවල වල ඉපදිනවා. ඉපදුනාට පස්සේ එයාලා සමහරට හිමාලයේ ඇසුරු කරගෙන ඉන්නකොට හිමාලයට ආසයි. හිමාලයට ආස නිසා අර දෙවිවරු අර මේ නරක් නොවි පවතින ශරීරයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඒ ශරීරය පරිහරණය කරනවා. ඒතර දකින්න අය කියන්නේ අවුරුදු 2000 3000 ඉන්න ඍෂිවරු ඉන්නවා කියලා. මේ ලෝකේ අජරා මරණ කියලා එකක් නැහැ. මේ උපන් සත්වයා මරණයටපත් වෙනවා. වයසට යනවා. ජරාවෙන් නම් ගැලවිලා නැහැ. ඇයි පින්වතුනි වයසට ගියාට පස්සේ කකුල තියන්නේ එක තැනක, තිය වෙන්නේ එක තැනක.
කියන්නේ එකක්. ජරා මරණ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හොඳට කාටත් වෙන දේවල්, වයසට යෑම, දුක, ලෙඩවීම. ඊට පස්සේ සමහර අය ඉන්නවා නිරෝගී, ලෙඩ හැදෙන්නේ නැහැ. ලෙඩ හැදුන්නේ නැතත් වයසට යනවා. මේ ලෝකේ සමහර අයට නොලැබෙන දේවල් තියෙනවා. ආදරේ නොලැබෙන අය ඉන්නවා. රැකියාව නොලැබෙන අය ඉන්නවා. මතක ශක්තිය නොලැබෙන අය ඉන්නවා. හොඳට ඇඳලා පැඳලා ඉන්න නොලැබෙන අය ඉන්නවා. එක එක එක්කෙනාට නොලැබිච්ච දේවල් තියෙනවා. ඔබ වුණත් කල්පනා කරන්න ඔබටත් නොලැබිච්ච දේවල් තියෙනවා. මම වුණත් මට අමාමහ නිවන නොලැබීම ගැන දුක් වෙනවා. නමුත් කාටත් මොනවා නොලැබුණත් ලැබෙන දෙකක් තියෙනවා. මොකද්ද? ජරා මරණ. කාටත් ලැබෙනවා. ඔබ හිතන්නේ ඔබගේ කෙස් ටික පැහුනේ 40 පැන්න ගමන් කියලාද? ඉපදුන දවසේ ඉඳලා කෙස් පැහෙන්න පරිසරය හැදෙනවා. මොහොතක් පාසා පරිසරය හැදෙනවා. ඔබ හිතන්නේ ඔබ අවුරුදු 80 90 යනකොට එකපාරම ස්විච් එක දැම්මා වගේ මැරෙනවා කියලාද? මොහොතක් පාසා මරණය සකස් වෙනවා, මරණයට ලං වෙනවා. මොහොතක් පාසා වයසට යන නිසා, මොහොතක් පාසා මරණයට ලං වෙන නිසා ජරා මරණ හැම මොහොතකම තියෙනවා. හැම මොහොතකම ජරා මරණ තියෙනවා. ඒකයි පින්වතුනි. ඒ නිසා 40 ඇඳිරි අවුරුදු 40 ගිය ගමන් නෙවෙයි එන්නේ. ඒක පුංචි කාලේ ඉඳලා සකස් වෙන එකක්. අතපය දිරලා වාරු නැති එක පුංචි කාලේ ඉඳලම සකස් වෙන එකක්. මව් කුසේ ඉපදිච්ච මොහොතේ ඉඳලම ජරා මරණ සකස් වෙනවා. ඒ නිසා පින්වතුනි ජරා මරණ කියන එක හොඳට තේරුම් ගත යුතුයි. ඔය තමයි වයසට යෑම තේරුම් මේ බුදුරජාණන් වහන්සේ තේරුම් කරපු විදිය. ඊළඟට ඇස් ආදිය ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා, ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. මේ ඔක්කොම වයසට යෑම. ඊට පස්සේ මම දැන් දැක්ක අවුරුදු 96ක වයස ඇති අම්මා කෙනෙක් බලන්න මම ගියා. යනකොට ගෙදර මේ කට්ටිය ඔක්කොම අර අම්මට තේරෙන්නේ නැහැ. අතපය වාරු නැහැ. කියන දේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අම්මා අනිත් අය වත්තම් කරගෙන ඉන්නේ කොහමද? බබෝ එන්න කියලා. බත් කවන්නේ බයි කන්න කියලා. ආයෙත් චූටි බබෙක් වෙලා. ආයෙත් විප්‍රකාර වෙලා. ආයෙත් අන්‍ය ස්වභාවයකටපත් වෙලා. අහෝ ජරා මරණ විසින් මේ සත්වයව පත් කරලා දාන තැන. මම දැක්ක අපි ඉන්න පැත්තක ආච්චි අම්මා කෙනෙක් හිටියා. කොන්ද කුදු වෙලා මේ මෝන වදිනවා බිම. ඒත් යනවා. ජරා මරණ. වයසට යෑම. අතපය වාරු නැතුව පණකෙන්ද විතරක් තියෙනවා. ජරා මරණ. වයසට යෑම. අපි දන්නේ අපි කොයි තැන්වල වැටිලා ඉඳීද කියලා. අපි දන්නේ අපිට මොනව වෙයිද කියලා. අපි දන්නේ අපිට ලෙඩ ඇඳේ අවුරුදු ගණන් ඉන්න වෙයිද කියලා. අපි ඒක දන්නේ. මේ සත්වයා ජරා මරණ විසින් පහර කාලා තියෙන්නේ. මොනව නොලැබුණත් ජරා මරණ ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මරණය කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ මරණය ගැන වදාළේ මේ විදිහට පින්වත්නි. කතමංච භික්ඛවේ මරණං. පින්වත් මහණෙනි මරණය කියන්නේ මොකද්ද? යන් තේසං සත්තානං තම්මා සත්තනිකායේ. යන් තේසං ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල. ඒ කියන්නේ නිරේ නිරිසතුන්ගේ, තිරිසන් ලෝක තිරිසනුන්ගේ, പ്രേත ලෝක പ്രേතයින්ගේ, මේ මනුස්ස ලෝකේ මනුස්සයන්ගේ, දෙව්ලෝ දෙවියන්ගේ, බඹලෝ බඹුන්ගේ ඒ සත්ව ලෝකවල සත්වයන්ගේ චුත වීමක් ඇද්ද? අපි කියනවා නම් මේ ඔන දෙවියෙක් චුත වුණා කියලා. ඒක අයිති මරණයට. ඊළඟට චවනතා චුතවන ස්වභාවයක් තියෙනවා නම්, ඊළඟට බෙහෙදෝ බිඳී යාමක් තියෙනවා නම්, අන්තරදාන අතුරුදහන් වීමක් තියෙනවා නම්, මච්චු මරණං මරණයටපත් වීමක් තියෙනවා නම්, කාලකිරියා කලුරිය කිරීමක් තියෙනවා නම්, කලේබරස්ස නික්කේපෝ ශාරීරික අත්හැර දැමීමක් තියෙනවා නම්, ජීවිතේන්ද්‍රියස්ස ජීවිත නම් වූ ඉන්ද්‍රියේ උපච්ඡේදෝ සිඳී බිඳී යාමක් තියෙනවද? ඉදං උච්චති භික්ඛවේ. මේ තමයි පින්වත් මහණෙනි මරණං. මරණය කියන්නේ.
එහෙනම් දෙවියෝ චුත වෙනවා, බ්‍රහ්මයෝ චුත වෙනවා, නිරේ නිරිසතු චුත වෙනවා, ප්‍රේතයෝ චුත වෙනවා. ඒතර කවුරු හරි මැරුණා නම්, කලුරිය කරා නම්, කාලක්‍රියා කළා නම් සියලු දෙනා මරණයටයි තියෙන්නේ. ජරා මරණ දෙකෙන් ගැලවිල්ලක් නැහැ. මේ ලෝකේ ඕන තරම් සෙල්ලම් දාගෙන ඉන්න පුළුවන්. නමුත් ජරා මරණත් එක්ක බෑ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආපු කොසල් රජුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළනේ, රජතුමනි ඔබට මොකද්ද හිතෙන්නේ කියලා ඇහුවා. ඔබට විශ්වාසවන්ත සේවකයෙක් ඇවිල්ලා, ඔබට විශ්වාසවන්ත රාජපුරුෂයෙක් ඇවිල්ලා කියනවා දකුණු දිශාවෙන් මහා විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. ඔය ඊළඟට මේ බටහිර දිශාවෙන් මහා විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. උතුරු දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. ඊළඟට දකුණු දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. රජතුමනි, ඒ වෙලාවට ඔබ මොකද්ද කරන්න කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, හතර පැත්තෙන්ම පර්වත හතරක් පෙරලීගෙන එනවා නම් මං කොච්චර යුද්ධ දක්ෂතා මා තුළ තිබ්බත් ඇති ඵලෙ මොකද්ද කියලා ඇහුවා. ස්වාමීනි මං කොච්චර දක්ෂයෙක් වුණත්, ඊළඟට රත තිබුණත්, ඇත් වාහන තිබුණත්, අශ්ව වාහන තිබුණත්, මහා සේනාවක් තිබ්බත් හතර පැත්තෙම කඳු පෙරලීගෙන එනවා නම් කරන්න දෙයක් නැහැ. ස්වාමීනි ධර්මයේ විමසීම ඇරනම්, ධර්මයේ සිහි කිරීම ඇරනම් වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. දැන් මේ ඉන්නකොට හතර පැත්තෙම කඳු හතරක් පෙරලීගෙන එනකොට හිතන්නකෝ මොනවා වේද දන්නේ නැහැ. එතකොට ඒ වෙලාවට රජතුමා කියනවා ධර්මයේ සිහි කිරීම හැර වෙන පිහිටක් නැහැ ස්වාමීනි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ උපමාමයයන්කෝ රාජ ඒවන් වදා මම උපමාවකට එහෙම කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කඳු හතරක් හතර පැත්තෙන් පෙරලීගෙන එනවා වගේ තමයි ජරා මරණ දෙක අපිව යට කරගන්නේ. මෙතන ඇති අවුරුදු 20 ගණන් වල අය, 30 ගණන් වල අය, 40 ගණන් වල අය, 50 ගණන් වල අය, 60 ගණන් වල ජීවිතය ආපස්සට බලන්න මොනවා වුණාද දන්නේ නැහැ. ඔහේ ගිහිල්ලා ඊළඟට මරණය කොයි වෙලාවෙද දන්නේ නැහැ. ජීවිතේ අවුරුදු මේ 50ක් 60ක් ගියා කෙනෙකුට හිතා ගන්න බෑ මේක ගිහිල්ලා. ඔබට හිතෙන්නේ කොහොමද පින්වතුනි? ජීවිතේ අපිට හිතේ සමහර අය ආනවා ඇයි අප්පා මැරෙන්නේ නැත්තේ? මේ අවුරුදු 50 60 ගෙවා ගන්න ඔච්චර තටමනවා නම්. නිරේ ඉපදුනම අවුරුදු කෝටි ගණන්. තිරිසන් ලෝකේ ඉපදුනම අවුරුදු කෝටි ගණන් ඉපදෙනවා මැරෙනවා. සාමාන්‍යයෙන් තිරිසන් ලෝකේ ඉපදෙන්න යම් කර්ම කළාම අපි කියමු සුනකෙක් වෙලා, සමහර විට සුනකෙක් වෙලාම ජීවිත 500ක්වත් අවම තරමේ උපදිනවා. හරිම භයානකයි මේ සසර. ජරා මරණ දුක හරිම භයානකයි. ඊළඟ සමහර අය ජීවත් වෙන්න බෑ කියලා එල්ලිලා මැරෙනවා. එල්ලිලා මැරෙනවා වගේ කර්මවල හරිම පුදුමයි අපිට දැනගන්න ලැබිලා තියෙන තොරතුරුත් එක්ක. එල්ලිලා මැරෙන අය ජීවිතෙන් ජීවිතයට එක පුරුද්දකට යනවා. මේ ජරා මරණ දුක ගැන කියනකොට මට මේ හරි සංවේගජනක සිද්ධියක් දැනගන්න ලැබුණා ළඟදී මේ ඇඹිලි පිටිය පැත්තේ වෙච්ච දෙයක්. මොකද දැන් මේ ළමයි තරුණ යුවලක් හිටියා. එතකොට මෙයාලා මේ අවුරුදු ගාණක් ආදරෙන් සෙනෙහසින් ඉඳලා බැන්දා. ඒතර ජරා මරණ දුකක් තියෙනවනේ. අපි හිතන දේ නෙවෙයි වෙන්නේ. ඉතින් ඔන්න මෙයාලා රණ්ඩු සරුවල් වෙනවා. පුංචි දරුවෙක් හිටියා. මේ දරුවා දන ගන්නවා, බඩ ගන්නවා, පොඩ්ඩක් ඇවිදගෙන යනවා, කතා කරනවා. ඊට පස්සේ දවසක් මේ ළමයාට ඉවසන්න බෑ. ඇයි ජරා මරණ දුකක් ගැන නැවත ඉපදෙනවා කියලා සසරක් ගැන අහලා නැහැ. අහලා නැති නිසා මේ ළමයාට මේක ඉවසා ගන්න බෑ, දරා ගන්න බෑ. පුංචි දරුවා ඇඳේ තියාගෙන දැන් දරුවා නලව හිටියා. ගෙදර මිනිස්සු වුණ බැනලා ගියා ගෙදරින්. ඉවසා ගන්න බෑ දුක. ළඟ තිබ්බ ලණුවක් අරන් වහලෙට දාලා තොණ්ඩුවක් හදාගෙන අර ඇඳ විට්ටමේ ඉඳලම මේ තොණ්ඩුව දාගෙන විට්ටමෙන් පැන්නා. දැන් දිවේ එළියට දාලා මැරිලා. පොඩි දරුවා ඇහැරුණා. ඇහැරිලා ගිහිල්ලා දන ගාලා අම්මා කිරි දෙන්නකෝ. අම්මේ බඩගිනි කිරි දෙන්නකෝ. දැන් ඇඳෙන් බැහැලා පොඩි ළමයා කකුල් දෙක හොල්ලනවා අම්මා කිරි දෙන්නකෝ කියලා. කිරි ඉල්ලනවා මැරුණ මල කඳකින්. ඊට පස්සේ එළියට බඩ ගාගෙන ඇවිල්ලා ආච්චි අම්මා කිරි දෙන්නේ නැහැ. මේ විදිහට එල්ලිලා කී ගමන සසරේ මැරෙන්න ඇතිද? සමහර අය වයසට ගිහිල්ලා
තියෙන තැන හොයාගන්න බෑ. අසූචි ගුලි කර කර කනවා. අර මහාචාර්යවරයෙක් අසූචි ගුලි කර කර කනවා දැකලා තියෙනවා. කොහොම වෙයිද දන්නේ? දොඩවනවා, විප්‍රකාර කරනවා. ලංකාවේ පළවෙනි ශාස්ත්‍රපති උපාධිය ගත්ත කෙනා අවසානයේ මැරිලා තියෙන නිර්වතින් ගම්වතේ ඇවිදලා. ජරා මරණ දුක. ලෙඩ ඇඳේ දුක් විඳිනකොට ඒ ජරා මරණ දුක. පාරේ මැරිලා යනකොට ඊළඟට දැන් වතුර අස්සේ දැන් ඔන්න මේ පැත්තට ගම් වතුර ආවා. වතුර අස්සේ ජීවිත කීයක් මැරුණාද ජරා මරණ. අපි කියනවා එක්කෙනයි දෙන්නයි කියලා. මේ සත්ත්ව සන්නිවාසයේ කොච්චර සත්තු ඉන්නවද? අපිට අපි ගැන දැනුණා. ඒතර කුරා කුහුඹි ගම් වතුරට යට වුණ වතුර පෙවිලා මැරුණ වතුරෙන් විනාශ වුණ ප්‍රාණීන් සංඛ්‍යාව කියන්න පුළුවන්ද? ජරා මරණ. ඔතන හිටියේ අපි නම් අපිටත් පංච උපාදානස්කන්ධයක් ලැබුණේ. කූඹියාටත් පංච උපාදානස්කන්ධයක් ලැබුණේ. ඒ ඔක්කොම ජරා මරණ. කඳු ගහගෙන යද්දි ගම් පිටින් ගහගෙන යනවා. නාය යනවා. මැරුණ මිනිස්සුયો ගන්න අපි කියනවා. නමුත් ওই පස්වලට යට වෙලා මැරුච්ච අනිත් ප්‍රාණීන් ගැන කවුද කතා කරන්නේ? ඇයි ඒ ප්‍රාණීන් අපි වාගේ මනුස්ස ලෝකෙ හිටපු අය නෙවෙයිද? ඒ අය පටිච්චසමුපාදයෙන් තොර වෙච්ච අයද? ඔය තමයි ජරා මරණ. ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල ඉදිරියට එනවා. පින්වතුන් අහලා ඇති දැකලා ඇති ලෝකේ රසම කෑම කියලා ඉන්නේ මේ කලලේ. අතපය යාන්තම් හැදුන දරු සිඟිත්තාව මනුස්ස ලෝකේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව තෙල් කටාරමක දැවෙනවා, පිච්චෙනවා, තැම්බෙනවා. උපන් සත්වයාට උරුම වෙච්ච ජරා මරණ. ඊළඟට ඔබ අහලා තිබුණා, ඔබ දැකලා තිබුණා අර මේ අසත්පුරුෂ ළමයි ටිකක් අර කැලේකට ගිහිලා උකුස්සෙක් හැමග ගහ. උකුස්සෙක් පන පිටින් හැමග ගහ. උකුස්සට පන තියෙද්දීම කකුල් කප උකුස්සට පන තියෙද්දීම හොටේ කප සතුටු වෙනවා. ෆොටෝ ගහනවා. ෆොටෝ Facebook දානවා. ඔය තමයි අපි වාගේ මිනිස්සෙක් වෙලා ඉඳලා පව් කරපු කෙනෙකුගේ ජරා මරණ. ඒවා තමන්ගේ අතින් කරනකොට ඒ කර්මය තමාට රැස් වෙනවා. ඒකට තමාට කොයි වාගේ ජරා මරණද? උපන් සත්වයාට උරුම වෙච්ච ජරා මරණ. මේ ලෝකේ මහා තේජස් මේ පවත්වමින් හිටපු රජවරු හිටියා. ඒ රජවරු සියලු දෙනා ජරා මරණ ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයටපත් වුණා. දැන් ජය ගන්න යුද්ධ මොනවද? මේ මෞර්ය වංශයේ හිටියා චන්ද්‍රගුප්ත කියලා කුමාරයෙක්. ඒ චන්ද්‍රගුප්ත කියන කුමාරයා මුළු ඉන්දියාවම එක්සේසත් කළ රජ වුණා. චන්ද්‍රගුප්ත රජුරෝ. ඒ රජුරෝ කරපු යුද්ධ මේ වගේ පින්වතුනි. ඒ තමයි මිනිස්සු කෝටියක් මැරුවොත්, ඇත්තු 1000ක් මැරුවොත්, රත 500ක් විනාශ කළොත් ඔළුව නැති මලකඳක් යුද පිටියේ නටනවා. ඒක ධර්මයක්. ඒ කියන්නේ ඒක গুপ্ত බලයක්. මිනිස්සු කෝටියක් මැරුවොත්, ඇත්තු 1000ක් මැරුවොත්, රත 500ක් විනාශ වුණොත් ඔළුව නැති මලකඳක් නටනවා. චන්ද්‍රගුප්ත රජුරෝ යුද්ධ කරනකොට යුද පිටියේ ඔළුව නැති කවන්ද මිනි 80ක් නටලා තියෙනවා. කෝටි 80ක් මිනිස්සු මැරුවා. ධර්මාශෝක රජුරන්ගේ කඩුවෙන් ලක්ෂයක් කාලිංග යුද්ධේ මැරුණා. මුළු දඹදිවම එක්සේසත් කළා. මේ සසරේ ස්වභාවය. එහිව් රජවරු වයසට ගියා. චන්ද්‍රගුප්ත රජුරු එහෙම අවසාන කාලයේදී හිතපවා වෙනස් වුණා. මන්දබුද්ධික වුණා. අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා මැරුණේ. සසරේ ස්වභාවවල අහස පරයා යන ස්තූප ගොඩ නැගූ පින්වත් රජවරු පවා වයසට ගියා. මරණයටපත් වුණා. ඒවා ගැන කවර කතාද? රත්තරම් පාට රත්තරන් උපදැමූ පර්වතයක් වගේ ශ්‍රී දේහයක් ඇති අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා වයසට ගියා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැම්පාස් වෙලා මේ අවුව තියෙන තැනක වැඩ ඉන්නවා. වැඩ ඉනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ශරීරේ පිළිදැගුම් කරන්නද උපස්ථාන කරන්නද? කමක් නෑ ආනන්ද. අනේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ හරි පින්වන්තයි.
අපේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අත් දෙකෙන් රත්තරම් පාට බුදු සිරුර ස්පර්ශ කළා. ඒ බුදු සිරුර මෙහෙම තවන ගමන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර බුදු සිරුර රත්තරම් පාටයි. දැන් ටිකක් වෙනස් වෙලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුර ඍජුයි. දැන් ටිකක් කුදු වෙලා. ආනන්ද ඉපදුන සත්‍යයා ජරා මරණයට යනවනේව. ඒසා මහා පුණ්‍යවන්ත ධර්ම ධාතු අවබෝධ කළ දෙවියන්ගෙන් බඹුන්ගෙන් පිදුම් ලැබූ මහා ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන හිටපු අසහාය මුනීන්ද්‍රයන් වහන්සේ පවා වයසට ගියා නම් අපි ගැන කවර කතාවද? මහා තේජසින් නිලමෙලා වගේ යන්න එපා. අත්පය වෙවුලන කාලයක් එනවා. අනිත් අයට තමන්ගේ බලය පෙන්වන්න යන්න එපා. මේවා නැති වෙලා යන කාලයක් එනවා. කතා කරගන්න බැරි කාලයක් එනවා. කියන වචනේ නෙවෙයි වෙන වචනයක් ඇහෙන කාලයක් එනවා. ඒකයි මම කිව්වේ ඕපදූප අහන්න එපා. ඕපදූප තියා බණපදයක්වත් ඇහෙන්නේ නැති වෙන කම් බීරි වෙලා යන කාලයක් එනවා. අනිත් අයගේ ඕපදූප කටින් කියන්න එපා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියා ගන්න බැරි කාලයක් එනවා. ඒක තමයි ජරා මරණ දුක. බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයා කල්පනා කරනවා මේ විදිහට ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සහිත ලෝකයක් අපිට උරුම වෙනවා කියලා. හොඳට විමසන්න පටන් ගන්නවා. මිනිස්සු අඬනවා පේනවා, වැළපේනවා පේනවා, පපුවේ අත් ගහගෙන ඉන්නවා පේනවා. ඊළඟට hina වෙනවා පේනවා. නමුත් හිත ඇතුලේ ගින්දරක් තියාගෙන ඉන්නවා පේනවා. හැම කෙනෙක්ගේම හිත ඇතුලේ ගින්දර තියෙනවා. මොකද්ද සසරේ අර මිනිස්යාට උරුම දෙයක් තමයි මේ තොල් පොට දෙක ඈත් වුණාම දත් ටික සුදුවට පෙන්නලා hinaවක් පේනවා. ඒක ඉතින් කාටවත් පේන එකක්. නමුත් මේ හිත ඇතුලේ ගින්දරක් තියෙනවා. මොකද්ද අපේක්ෂාවක් තියෙනවා. මොකද්ද නොලැබුණ දෙයක් තියෙනවා. කවදාවත් තෘප්තිමත් වෙලා නැහැ. දරුවෝ අතාරින කෙනා මුණුබුරන්ට ඇරෙනවා. ධනෙ අතාරින කෙනා ඉන්න තැනට ඇරෙනවා. නැත්තම් ඇඳගෙන ඉන්න වස්ත්‍රයට හරි ඇලෙනවා. ඒ වගේ තෘෂ්ණාවෙන් ඉඳලා මැරිලා ගිහිල්ලා ජාති ජරා මරණ ශෝක වැළපීම් සහිත මේ ලෝකේ යනවා. ලෙඩ වෙච්ච මිනිස්සු ඉන්න රෝගීන් ඉන්න තැනකට ගිහිල්ලා කල්පනා කරන්න මේ තමයි සසරේ අපි එක එක්කිනාට උරුම වෙච්ච දේවල්. හරියට කල්පනා කරනවා නම් පින්වතුනි දැන් මම ළඟදී ගියා ඉස්පිරිතාලෙක මේ පිරිත් නූල් ටිකක් ගෙට ගහන්න. එක්කෙනෙක්ගෙන් ඇහුවා ඇයි මේ ඉතින් ඔක්කොම අතපය බැඳගෙන. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා පලංචියෙන් වැටුණා. අනිත් එක්කෙනා ගාවට ගියා. ඊට පස්සේ ඉනිමගෙන් වැටුණා. තව එක්කෙනෙක් ගාවට ගියා. වහලෙන් වැටුණා. අනිත් එක්කෙනා ගාවට ගියා. වහනෙන් වැටුණා. අතපය කැඩිලා. ඔක්කොම උතාගෙන ඉන්නවා. තව තැනකට ගියාම පිළිකා රෝගයෙන් මේ කටවල් ඔක්කොම පිළිකා වලින් මේ හැදිලා නරක් වෙලා. ඊළඟට මේ ලස්සන ශරීර තියෙන අයට ලෙඩ දුක් හැදිලා ඇටකොටු දෙක විතරක් ඉතුරු වෙනවා. ජරා මරණ සසරේ. මේ හොඳට කල්පනා කරලා ඉන්න මිනිස්සු මම මැරිලා ගිහිල්ලා කෙල තුළු වෙලා ඉපදෙනවා. කෙල බේරාගෙන ඔහි බලාගෙන ඉන්නවා බලාගත්තු දෙහා. ජරා මරණ දුක. පින්වතුනි ඔබට කලින් අපි සිහිපත් කරලා තියෙනවා අර අනුරාධපුර පැත්තේ පදවිය පැත්තේ එක අම්මා කෙනෙක් ගැන. ඒ අම්මට අවුරුදු 86යි. දරුවෝ 5 දෙනාම අංශභාගේ. අතපය උස්සන්න බෑ. දරුවෝ 5 දෙනාම. අර අම්මා දවසින් දවස වයසට ගිහිලා මරණයට ලං වෙනවා. අර 5 දෙනාම රෝද පුටුවේ ජීවත් වෙනවා. ඒතකොට මේ අම්මා මැරෙන්නේ කොහොමද? අර දරුවෝ ජීවත් වෙන්නේ කොහොමද? නමුත් අර අම්මට මැරෙන්නත් වෙනවා. මේ දරුවන්ට ජීවත් වෙන්නත් වෙනවා. සියලු දෙනාට ජරා මරණ දුක. ඔය වැනි දුකකින් අපි නිදහස් වෙ යුතු නැද්ද? හැමදාම කාලා බීලා ඇඳලා එක විදිහට ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අවුරුද්ද වෙනකොට මෙතන ඉන්න කීයෙන් කී දෙනෙක් ඉඳීද දන්නේ මේ උපන් සත්වයා මැරිලා යනවා. මොහොතින් මැරිලා යනවා. අපේ මෙහි තියෙන වහන කසිකබල මොකද්ද? ගම් වතුර කරදර එනකොට මේ වහනේ කියලා අනිත් අයටත් හෝන් ගහගෙන පේන්න ගිය වහන කීයක් වතුරට යට වෙලා ගියාද? අවසානයේ ඇඳිවත විතරක් ඉතුරු වුණා.
මේ තමයි සසර. නැවත නැවත ඉපදෙන්න වීම දුකක් පින්වතුනි. හැමදාම මේවා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නුවණැති ශ්‍රාවකයා හොඳට කල්පනා කරනවා. හොඳට කල්පනා කරනවා. කල්පනා කරනවා ඇයි මෙවැනි වූ දුකක් හටගන්නේ කියලා. නුවණැති ශ්‍රාවකයාට එකම කරුණක් විමසන්න බුදුරජාණන් වහන්සේ වදාලා ජරා මරණ හටගන්නේ කුමක් නිසාද? ඉපදීම නිසා. පින්වතුනි ජරා මරණ ගැන දන්නේ නැත්නම්, ජරා මරණ හට ගැනීම ගැන දන්නේ නැත්නම්, ජරා මරණ නිරුද්ධ වෙන හැටි දන්නේ නැත්නම්, ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය දන්නේ නැත්නම් එයා ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. එයා බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. එහෙනම් අපි යම් මෛත්‍රී බුද්ධ ශාසනයේ හරි ධර්මය අවබෝධ කරනවා නම් ජරා මරණ අවබෝධ කළ යුතු වෙනවා. ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා කියලා තමාගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු වෙනවා. හේතුව මෙච්චර බනහන මිනිස්සු ලෙඩක් දුකක් හැදුන ගමම හිතන්නේ අර කී හුනියම් කරන්න ඇති. මේකා නූලක් පන්නන්න ඇති. කියලා 1000ක් උතු කරුණු ජරා මරණ දුකට හේතු විදියට පේනවා. එතකොට ජරා මරණ දුකට හේතු විදියට ඒවා පේනකොට ඔන්න ඊට පස්සේ එක එක යంత్ర මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාවල් කරනවා. එතකොට ඒවට తాවකාලික විසඳුම් හැදෙනවා. නමුත් ජරා මරණ දුකට විසඳුම් නැහැ. ආයෙත් ඉපදෙනවා. ඊට පස්සේ ආයෙත් දැන් අපි කියමු මේ ලෝකේ මොන වැඩි ඕනේ මේ යంత్ర මන්ත්‍ර විද්‍යාවෙන් විස්කම් පාගෙන හිටපු හාමුදුරුවෝ තමයි කවුද? කොණ්ඩදිනි හාමුදුරුවෝ. අවසානයේ උන්වහන්සේත් මැරුණේ යంత్ర මන්ත්‍ර නිසාමයි. තවත් කොහින්ද එවපු පිල්ලියකින් උන්වහන්සේ මේ මිරිකල දෑවා. ලෙඩ ඇඳේ මැරිලා ගියා. ඊට පස්සේ තව මට මතක හැටියට බලංගොඩ පැත්තේ වෙන්න ඕන ඔහොමත් මන්ත්‍රකාරයෙක් හිටියා. මැරුණාට පස්සේ යක්ෂයෝ මේ ශරීරේ කාලා මේ අඟල් 4ක ඇට කෑල්ලක් විතරයි කියනවා මිනි පෙට්ටිය තිබ්බේ. ඊට පස්සේ ඒ අය ඉපදුනාට පස්සේ තවත් ලෝකයක ඒ අය වැඩගත් යක්ෂයෝ බලනවා කොහෙද මුන් ඉපදුනේ අපිට වද දුන්නේ උන්. ඊට පස්සේ උපන්දා ඉඳලා මව් කුසේ ඉද්දින් ඒ වගේ කෙනෙක් ඉපදුනොත් එහෙම අර අය ඇවිල්ලා මෙහෙම මිරිකනවා. අංග විකල වෙලා ඉපදෙනවා. ඊට පස්සේ ඉපදුන දා ඉඳලා නොයෙක් වූ වද වේදනා දෙනවා. විසඳුමක් නැහැ ස්ථීර මේ සසරේට ජරා මරණ වලට ඉපදීමට විසඳුම් නොදී කරන විසඳුම් වලට. ඒකයි අපගේ බුදුරජාණන් වහන්සේ එකම එක හේතුවක් පෙන්නවා ජරා මරණ දුකට. මොකක්ද හේතුව? ඉපදීම. වෙනත් හේතු අපට හොයන්න විදිහක් නැහැ. අවශ්‍ය නැහැ. ඇයි අපිට ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මේ ධර්ම ධාතු අවබෝධ කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. පින්වත්නි ඔබ මෙහෙම අහලා නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා දුකට හේතුවක්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ දුකට හේතුව හැර වෙනත් හේතු තියෙනවා කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හේතු පෙන්වන්න බෑ. ඒ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ විසරදයි. ඒ නිසා ජරා මරණ වලට විසඳුම ඉපදීමමයි. අන්නේ ශ්‍රද්ධාවෙන් විමසන කෙනාට ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් අවුරුදු 7 ළමයාට. අවුරුදු 7 පුංචි ප්‍රඥාවන්ත සිඟිත්තන් මේ අහස පොළව මේ සොලවමින් ප්‍රාතිහාර්ය පෑවා. නිකලස් හද මණ්ඩලින් අවුරුදු 7 මුනිවරු මේ මිහි මණ්ඩලෙ ඇවිද ගියා. ජරා මරණ දුකෙන් නිදහස් වුණා. ඒ නිසා හොඳට විමසන්න ජරා මරණ. ජරා මරණ කියන්නේ මිනිස්සු වයසට යන හැටි, ලෙඩ වෙන හැටි, මැරෙන හැටි මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජරා මරණ දුකෙන් නිදහස් වුණ කෙනාට තමයි මුනිවරයා කියන්නේ කියලා. ඒ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා වදාලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන කෙනා ජරා මරණ දුකින් නිදහස් වෙනවා. පින්වතුනි මේක කෙනෙකුට ඕකද ජරා මරණ දුක කියලා මතක තියාගත්ත පමණින් අවබෝධ වෙන්නේ නැහැ. විමසන්න ඕන.
බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා ස්වාමීනි මේක හරියට පැහැදිලිනේ කියලා. ආනන්ද මේ පටිච්ච සමුපාදය අවබෝධ කරගත්තේ නැති නිසා තමයි අවුල් වුණ ලනුපන්දුවක් වගේ බබුස්තන වගේ මේ අවුල් වෙච්ච සසරට අපි වැටුනේ. අගක් කොනක් මුලක් නැතුව ජීවිතෙන් ජීවිතේට උපතින් උපතට සැරිසරසරා මේ දුක් විඳ විඳ යන්නේ එකම එක දෙයක් අවබෝධ නොවුන නිසා. මොකද්ද ඒ? පටිච්ච සමුපාදය. ඒ නිසා පින්වතුනි මේ සසරේ මේ තියෙන දේවල් අපිට වචනෙන් දෙකෙන් අපිට කියන්න තේරෙන්නේ නැහැ. අපිට පුළුවන් විදිහට ওই හෝරාවක් ඇතුළත ওই වචන ටිකක් ගොනු කළේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහන්න. හොඳට විමසන්න. මේ පටිච්චසමුපාදය ගැන සංයුත්ත නිකාය අභිසමයේ සංයුත්තේ නිධාන වර්ගයේ ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරලා තියෙන ඔබගේ භාෂාවට තේරෙන අය පාලියෙන් කියවන්න. තවත් තේරෙන අය මේ තව භාෂාවලින් කියවන්න. ඊළඟට සරලවෙන් Tamanට තේරෙන භාෂාවෙන් ඕන අය තේරෙන භාෂාවෙන් තියෙන ධර්මයේ කියවන්න. එතකොට මේ හිතට ටික ටික කාවැදෙයි. කවදාවත් නොතේරෙනවා කියලා අතාරින්න එපා. ඒ නිසා පින්වතුනි මේ සසර ගමනෙන් අපිට ජය ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගත්තොත්, විශ්වාස කළොත්. ඒ නිසා අපි කාටත් ජරා මරණ දුකෙන් නිදහස් වීමේ වාසනාව උදා වේවා.